හයි ට්‍රැවලර්ස් එන්නකො අපිත් එක බේකස්පෙන්ඩ් එකේ සවාරියක් යන්න. අපි මේ ට්‍රේල් එක කරේ බෙලිහුල්ලොය ට්‍රේල්ස් එක්ක. ඒගොල්ලන් අපිට අවශ්‍ය විදිහට කස්ටමයිස් කරලා ලස්සන්ට මේ ට්‍රේල් එක හදලා තිබුණා. ඉතින් අපි මේ ට්‍රේල් එක තමයි අද යන්න හදන්නේ. අපි යන්නේ බේකස්බෙන්ඩ් එකට. ඉතින් අපි මේ සඳහා ජීප් රථ භාවිතා කරා. ඉතින් මේ ජීප් රථයකට අපිට ගිහින් එන්න අය කරන්නේ 18,000ක් වැනි මුදලක්. ඉතින් මේක සාමාන්‍යයෙන් කිලෝමීටර් 12.3ක වගේ ගමනක්. මේකට විනාඩි 45ක වගේ කාලයක් ගත වෙනවා. මේ යන අතරතුර අපිට ලස්සන දියඇලි හම්බ වෙනවා. ඒ වගේම අපිට දියඇලි 7ක් විතර හම්බුණා මේ ගමනේදී. ඉතින් වටේට පරිසරය හරීම ලස්සනයි. ඔයගලන්ට යනකොට පේනවා හරිම ලස්සන පරිසරයක්. අපි යන්න ඕන තැනක් තමයි මේ බෙලිහුල්ලොය ට්‍රේල්ස් එක්ක යන බේකස් බෙන්ඩ් එකට. මේ බේකස් බෙන්ඩ් එකේ ස්ටෝරි එක ගැන කියනවා නම් බේකස් කියන හන්ටර් දවසක් ඇවිල්ලා තියෙනවා එයාගේ අශ්වයාගේ පිටේ නැගලා හන්ටින් කරන්න. මේ එන අතරතුර තමයි මෙන්න මේ බේකස් බෙන්ඩ් කියන ස්ථානයෙන් පහළට වැටිලා මේ දෙන්නම මිය ගිහින් තියෙන්නේ. ඉතින් මේ මිය ගිය තැන නම විදිහට තමයි බේකස් බෙන්ඩ් කියලා නම හැදිලා තියෙන්නේ. හරිම ලස්සන වටපිටාවක් තියෙන්නේ. හරිම ආකර්ශනීයයි. කඳු පන්ති වලින් වට වෙලා තියෙන ලස්සන පරිසරයක් බලා ගන්න පුළුවන් ඔයාලට මෙතෙන්ට ගියාම. ඒ වගේම ලස්සන ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න ලස්සන ලොකේෂන් ගොඩාක් තියෙනවා. ඒ වගේම ආපස්සට එන ගමනේත් හරිම ලස්සන කඳු පන්ති ඔයගලන්ට හම්බ වෙනවා. ඉතින් කැමති තැනකින් ඔයගලන්ට නාගන්න පුළුවන්. ඒ වගේම ලස්සනට ඇවිදින්න පුළුවන්. මේ වගේ තැනක් තමයි මේ බේකස් බෙන්ඩ් ටුවර් එකේ තියෙන්නේ. ඉතින් ඕගොල්ලොමුත් ගිහින් බලන්නකෝ කොච්චර ලස්සන දවසක්ද ගත කරන්න පුළුවන් කියලා මේ බේකස් බෙන්ඩ් එකේ. ඉතින් අපිත් ගියා. එහෙනම් ඕගොල්ලොමුත් ගිහින් බලන්නකෝ කොහොමද මේ බේකස් බෙන්ඩ් එක කියලා.